වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. වීඩියෝ එකට කලින් පොඩි ස්පෙෂල් දෙයක් පෙන්නන්න. මේ 16 වෙනිදා මගේ 20 වෙනි බර්ත්ඩේ එක තිබුණා. ඉතින් මේකට හම්බුනේ ලස්සන gift එකක් තමයි ඔයාලට පේන්නේ. මට මේක හම්බුනේ first time නිසා තමයි මම ඉතින් ඔයාලත් එක්ක මේක share කරගන්න හිතුවේ. ඉතින් මල් බොකේ එක ලස්සනයිද කියලා පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට dry unmanageable ඉක්මනට ෆ්‍රිසී වෙන hair එකකට තියෙන හොඳම solution එකක්. ඒක තමයි මම පාවිච්චි කරන Dream Run brand එකේ මේ leave on conditioner එක. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද හොඳම result එකක් ගන්න කියලා. ප්‍රොඩක්ට් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා නම් මේක බ්‍රෑන්ඩ් එක තමයි Dream Run brand එක. ඔයාලා දන්නවනේ මේක ගොඩක් famous brand එකක් ලංකාවේ. එතකොට මේ leave on conditioner එකේ include වෙලා තියෙනවා කියලා මෙයාලා bottle එකේ mention කරලා තියෙනවා keratin, argan oil and vitamin E. ඒ වගේම මේ conditioner එකට shiny manageable hair එකක් දෙන්න පුළුවන් කියලාත් මෙයාලා මේකේ mention කරලා තියෙනවා. එතකොට bottle එකේ price ගැන ඇහුවොත් මේක පොඩි size එක දැන් මම ගාව තියෙන නම් පොඩි size එක 805යි. එතකොට ලොකු එක 1490. ඕනම සුපර් මාකට් එකකින් ඒ වගේම ලවර්ස් වලින් බියුටි ෂොප් වලින් මේක ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. මම නම් ගත්තේ බියුටි ෂොප් එකකින්. මම දැකලා තියෙනවා මේකේ ලොකු බොටල් එක සුපර් මාකට් එකේ තියෙනවා. ඉතින් කොණ්ඩේ වොෂ් කරගන්න මම පාවිච්චි කරන්නේ කොහොමද කොණ්ඩේට නම් මම පාවිච්චි කරන්නේ Dream Run එකේ එන ප්‍රොඩක්ට් තමයි මේ කන්ඩිෂනර් එක. කන්ඩිෂනර් එකේ නෑ ස්ටිකර් එක නෑ. මොකද අපේ ගෙදර මල්ලි ටිකක් නැකයි චූටි වුණාට එයා ස්ටිකර්ස් ඔක්කොම ගලවනවා. දැන් ඔකේ ෂැම්පූ එකේ ස්ටිකර් එක පැත්තක් නෑ. ඊට පස්සේ ඔය ෂැම්පූ එක මේ leave on conditioner එක මේ කොම්බෝ එක තමයි මම පාවිච්චි කරන්නේ. මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. දැන් මම පෙන්නන්නම් කොහොමද leave on conditioner එක ඇප්ලයි කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් නාලා මම තෙත තියෙද්දිම තමයි leave on conditioner එක ඇප්ලයි කරගන්නේ. මේ වෙලාවේ කොණ්ඩේ තෙත නැති නිසා මම ඔයාලට පේනවාද දැන් හොඳට මම වතුර ටිකක් මගේ කොණ්ඩේට ස්ප්‍රේ කරනවා. ඊට කලින් කොණ්ඩේ හොඳට පීරලා ඉන්න. dry hair එකක් නම් තියෙන්නේ දැනට හොඳට පීරලා ඉන්න. wet hair එකක් නම් පීරන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි නේද කොණ්ඩේට. පීරන්න නැතුව සාමාන්‍ය මම නම් පීරන මගේ කොණ්ඩේ හැම ගැලවිලා යන්නේ නැති හින්දා ඔන්න ඔය විදිහට හොඳට වතුර ටිකක් ස්ප්‍රේ කරගන්නවා. එතකොට අර මොයිස්චර් එක හොඳට අපිට ලොක් කරලා තියාගන්න පුළුවන් කොණ්ඩේ. ඊට පස්සේ මම මගේ කන්ඩිෂනර් එක අරගෙන ඒකෙන් කොණ්ඩේට ඇති ප්‍රමාණයට හොඳට මතක තියාගන්න ඇති ප්‍රමාණයට අතට චුට්ටක් අරගෙන හොඳට ඒක අතේ රබ් කරගන්නවා. ගොඩක් ගන්න එපා. මොකද මම අත්දැකීමෙන් කියන්නේ කන්ඩිෂනර් වැඩි වුණාම කොණ්ඩේ දවසයි දෙකයි හොඳටම ඔයිලි වෙනවා. මේ විදිහට ස්කැල්ප් එකේ ගාන්නේ නැතුව ලෙන්ත් එකේ විතරක් හොඳට මේ කන්ඩිෂනර් එක මම පෙන්නන විදිහට ඇප්ලයි කරගන්න. ඔයාලට ඕන විදිහට ඔයාලා හොඳටම දන්නවා ඇතිනේ කොච්චර ප්‍රමාණයක්ද ඕන කියලා. ඒ විදිහට ලෙන්ත් එකේ එහෙම අරගෙන ඇප්ලයි කරගෙන දැන් මම නම් මේ ස්ප්‍රේ කරපු වතුර ප්‍රමාණය මගේ කොණ්ඩේට මදි. මොකද මට තියෙන්නේ 3A කර්ලි එකක්. දැන් කර්ල් එක පේන්නේ නැත්තේ මම කොණ්ඩේ පීරලා තියෙන්නේ. මොකද ටිකක් අමාරුයි මම වැඩක් කරන කෙනෙක් නිසා. මේ විදිහට හොඳට මේ කර්ල් hair එකක් නම් තියෙන්නේ හොඳට කොණ්ඩේ ස්ක්‍රන්ච් කරගන්න. එතකොට අර ටිකක් තියෙනවා කර්ල් එක වේවි hair එකටත් හොඳයි එහෙම. ඉතින් මේ තියෙන්නේ leave in conditioner එක ඇප්ලයි කරලා පැය දෙකකට විතර පස්සේ කොණ්ඩේ හොඳටම වේලිලා නැහැ මේ වෙලාවෙදී නා. එතකොට කොණ්ඩේ පීරන්නත් කලින් කොහොමද ලස්සනට කර්ල් එක සෙට් වෙලා තියෙන්නේ කියලා. එතකොට මට තියෙන්නේ 3A type කර්ල් එකක්. එතකොට ඒ වගේ කර්ල් එකක් නම් මේ leave on conditioner එකෙන් ගොඩාක් වෙලා තියාගන්න ඉන්න බෑ. පීරපු ගමන් කොහොමත් කර්ල් එක යනවනේ ෆ්‍රිසි වෙලා යනවා. හැබැයි කොණ්ඩේ ගොඩාක් රළුයි නම් ඔයාගේ ඇත්තටම මේකෙන් මගේ කොණ්ඩේ ටිකක් රළු ගතියට තියෙන කොණ්ඩයක්. හැබැයි සොෆ්ට් වෙනවා. ඉතින් රළු ගතියට තියෙන කොණ්ඩයක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ leave on conditioner එක try කරලා බලන්න. අපිට කියන්න බෑ result එක කොහොම වේද කියලා. ඉතින් අර මං කලින් කිව්ව චූටි බොටල් එක පොඩ්ඩක් try කරලා බලන්න. ඇත්තටම කොණ්ඩේ සොෆ්ට් වෙනවා. ඒ වගේ මේකේ සුවඳ ගැන මම ඔයාලට කිව්වේ නෑනේ. මේකේ ෂෝක් සුවඳක් තියෙන ගොඩක් සැර සුවඳක් නන් නෙමෙයි. ෂැම්පූ එක වගේම ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. මට ඒ ටික කලින් වීඩියෝ එකේදී ඔයාලට කියන්න බැරි වුණා. ඉතින් දැන් ওই ටික මම ඔයාලට කිව්වා. ඒ වගේම අර මම කිව්වනේ කර්ලි hair වලට ගොඩාක් හොඳ නැති වුණාට අපේ කොණ්ඩේ ග්‍රේඩ් තියෙනවනේ 1A ඉඳන් 2C මේ වගේ ග්‍රේඩ් වල තියෙන කොණ්ඩේ වලට ඩේලි යූස් කරන්න කොණ්ඩේ සෙට් කරගන්න මේක හොඳයි. හැබැයි කර්ල් එකක් නම් ලොකුවට මේකෙන් සෙට් උනේ නෑ මට. මගේ අත්දැකීම තමයි කියන්නේ. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ ෆුල් මගේ අත්දැකීම විතරයි. මේක වෙන කෙනෙක්ට හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඉතින් පල්ලෙහෙන් ඔයාලගේ
එක්ස්පීරියන්ස් එක කමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් රික්වෙස්ට් කරනවා. එහෙනම් අදට මම වීඩියෝ එකකින් ගිහින් එන්න. වීඩියෝ එක බැලුවට thank you. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට ප්‍රශ්න මොනවාම හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් රිප්ලයි කරන්න. ගිහින් එන්න. බයි.